මේ ලෝකයේ බොහෝ කතා තිබෙනවා ජනප්‍රවාදයක්ව පැවතුණු එහෙත් පොතපතේ නොලියවුණු මේ එවැනි කතාවක්. මේ එරන්දතියගේ සහ දුටුගැමුණු රජතුමාගේ කතාවයි. සෝනුත්තර හිමියන් විසින් බුද්ධ අධිෂ්ඨානයට අනුව නාග ලෝකයෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට රැගෙන ආතර එයින් නාගයන් කුපිත වූවත් පසුව බුද්ධ අධිෂ්ඨානයේ බව පැවසූ කල්හි නාගයන් සංසුන් වූවා. පසුව නාගයන් විසින් වැඳුම් පිදුම් ලබන ස්ථානයක් ලෙස රුවන්වැලිසෑය ප්‍රකට වූවා. ඔන්න ඉතින් එදත් නා රජතුමාගේ දියණිය එරන්දතිය සුදු වස්ත්‍රයෙන් සැරසී රුවන්වැලිසෑය වන්දනාමාන කර ගැනීම සඳහා පැමිණියා. දුටුවන් මවිත කරවන හා වසඟ කරවන රූපයකින් යුතු එරන්දතිය නාගලෝකයේ මාණික්‍ය බඳු කාන්තාවක් බවට පත්වී සිටියා. තවත් බොහෝමයක් නාගයෝ සමග පැමිණි ඇය පිටක නාග රූපයෙන් විටක මනුෂ්‍ය රූපයෙන් රුවන්වැලිසෑය වන්දනා කළා. ඉතින් ඉන්පසුව නාගයෝ නාගලෝකයේ බලා පිටත් වුවත් එරන්දතිය තව මිතුරියන් සමග තව මද වේලාවකින් පැමිණෙන බව ඔවුන්ට පැවසුවා. ඉන්පසුව ඇය තවදුරටත් සෑය වන්දනාව කරමින් එතන කාලය ගත කළා. ඇගේ දෛවයේ සරදමට ලක්වන දින අද බව ඇය නොසිතා සිටින්නට ඇති. ඉතින් ඇගේ මනස්කාන්ත රූපයේ දුටු සෙබළෙකු වහා දුටුගැමුණු රජතුමා වෙත ගොස් මේ පුවත වාර්තා කළා. ඉන්පසු දුටුගැමුණු රජු එය බැලීමට සහ ඇය විවාහ කර ගැනීමේ කැමැත්තෙන් මෙහි පැමිණියා. වෛරී සිතුවිල්ලකින් තොරව මිනිසෙකු තමා ස්පර්ශ කළ විට නාග රූපයට හැරීමට හෝ පෙරලා ඔහුට පහර දීමට බැරි නීතියක් නාග ලෝකයේ පනවා තිබුණා. අන්න ඒ නීතිය නිසා එරන්දතියට රජු සමග විවාහ වීමට සිදු වුණා. රාජසැප සම්පත් ලැබුණත් ඇය සිටියේ මියගිය සිරුරක් තුලයි. මන්ද ඇගේ සිත තිබුණේ නාග ලෝකයේ හා ඇගේ මිතුරියන් සමගයි. මෙන්න මේ නිසා ඇය රජු කෙරෙහි වෛරයක් බැඳ ගැනීමට පෙළඹුණා. ඉතින් මේ පුවත වහා නාග ලෝකයේ නා රජතුමා දැනගත්තා. තම දියණියත් මින් පෙර බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාත් සොරකම් කළ මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව හා දුටුගැමුණු රජු පිළිබඳව නා රජුට වෛරයක් ඇති වුණා. නා රජු තම සෙන්පතියා කැඳවා මනුෂ්‍ය ලෝකයට ගොස් දුටුගැමුණු රජුට දෂ්ට කර මරා දමන ලෙස අනකර සිටියා. තියා නාග වේශයෙන් මනුෂ්‍ය ලෝකයට ගොස් දුටුගැමුණු රජුට සත්වතාවත් දෂ්ට කළද සත්වතාවේම කපුරුනාද වෙදුදුර්තුමා විසින් රජුව බේරා ගත්තා. සෙන්පතියා මනුෂ්‍ය රූපයකට පැමිණ කපුරුනාද වෙදුදුර්තුමා ළඟ සේවය කරමින් ඔහුගෙන් විෂ නගින වේලාවක් හොයාගත්තා. මේ වේලාව කාල සර්පයෝගය. මේ සුව කළ නොහැකි කාල සර්පයෝගයේදී රජුට දෂ්ට කළ සෙන්පතියා රජු දින 7කින් මිය ගියා. පසුව නා රජු තම දියණිය තමා වෙත ලබා ගත්තා. එදා මෙන්ම අදටත් මතුවටත් අනාගතයේ සියලුම දිනවලත් නාගයන් රුවන්වැලිසෑයට පැමිණෙනවා. මන්ද ඒ ඔවුන්ගේ උරුමය නිසයි. ඔවුන්ගේ උරුමය සොයා නාගයන් රුවන්වැලිසෑය වන්දනාමාර කර ගැනීමට රුවන්වැලිසෑයේ බටහිර දොරටුව ඔස්සේ පැමිණෙනවා.